හයි කොහොමද ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක අපි ගොඩක් එන්ජොයි කරපු ප්ලේස් එකක් ගැන. මේ තමයි රිදියගම සෆාරි පාක් එක. මේ ඔයාලට පේන්නේ යාළගේ ටිකට් වල prices. ඉතින් මේකෙදි අපිට shuttle service එක වගේම jeep එකක් ගන්න පුළුවන්. jeep එකේ price එක වෙන්නේ රුපියල් 5000ක්. අපි තෝරගත්ත shuttle service එක. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ Lion Zone එකට. ඉතින් සිංහයෝ කියන්නේ ටිකක් භයානක සත්තු වර්ගයක්නේ. ඒ නිසා මෙතන ආරක්ෂාවට මේ කලාපෙට ඇතුල් වෙන තැන ගේට්ටු දෙකක් තියෙනවා. මේ ඔයාලට පේන්නේ සිංහ පැටව. මේ අයව මෙතන තියලා අවුරුද්දකින් විතර පස්සේ තමයි සෝන් එකට දාන්නේ. මේ බෙල්ල වටේ ලෝම ගොඩක් තියෙන පිරිමි සතුන්. මෙයාලව හඳුන්වන්නේ කේසර සිංහයෝ කියලා. ඔයාලට මේ පේන්නේ එක කේසර සිංහයෙක් සමග සිංහ දේනුවන් දෙන්නෙක්. එතකොට මෙතන ඉන්නේ කේසර සිංහයෝ දෙන්නෙක්. මෙයාලට දවසකට මස් කිලෝ 7-8ක් දෙනවලු. ඉතින් අපිට මෙහිම මේ සිංහයන්ව ළඟින්ම බලා ගන්න පුළුවන් මෙතනදී. අපි දෙවෙනියට ගියේ ශාක භක්ෂක සතුන් ඉන්න කලාපයකට. මේ සුදු පාටින් අන්දිකට පේන්නේ ඇරබියන් ඔරික්ස්. මෙයා තමයි කටාර් වල ලෝගෝ එකෙත් ඉන්නේ. ඒ වගේම තමයි මෙතන මුවෝ, පෝනියෝ, අප්‍රිකානු කුළු හරක්, බූරුව වගේ සත්තු ගොඩක් ඉන්නවා. මේ ළඟින්ම යන්නේ ස්ප්‍රින්ග් මුව. මේ මුවන්ගේ පිරිමි සතාගේ අන් දෙක පිහිටන්නේ ස්ප්‍රින්ග් එකක් විදියට. ඔයාලට මේ දකුණු පැත්තෙන් ක්‍රීම් පාටට පේන්නේ මොංගෝලියන් කෙළය අශ්වයෝ. මෙයාලා අපේ අශ්වයන්ට වඩා වේගවත් සහ ශක්තිමත් අශ්ව වර්ගයක්ලු. මේලා කළු පාටින් යන්නේ කොටලුවෝ. මෙයාලා මෙහි ඉන්න දුර්ලභම සත්තු විශේෂයක්. මෙයාලගේ තවත් පැවැත්මක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මේ ඈතින් ඉඳගෙන ඉන්නේ ලංකාවේ තිත්මුවන්. මෙයාලගේ අන්තියේ ඉන්නේ පිරිමි සතාට. මේ අන්තට්ටුව අවුරුදු 1.5 පාසා හැලිලා නැවත එනවලු. මේ ඉන්නේ පැස්බරා. ලෝකේ ඉන්න ලොකුම කුරුල්ලා. හැබැයි පැස්බරා අයිති වෙන පක්ෂි විශේෂයට උනත් පොඩ්ඩක්වත් පියාඹන්න බෑ. මෙයාලා සර්වභක්ෂක සත්තු වර්ගයක්. මෙයාලගේ බිත්තරත් හරිම බරයිලු. ඒ වගේම මෙයාලට හොඳට දුවන්න පුළුවන්ලු. පාදයේ ඇඟිලි දෙකක් හා එක් නියපොත්තක් තියෙනවා. මේ පැස්බරුන් ආරක්ෂාවට පහර දෙන්න යොදාගන්නේ මේ පාද. ඊළඟට අපි ගියේ ටයිගර් සෝන් එකට. මේ ඉන්න ටයිගර්ස්ලා ජීවත් වෙන්නේ ඉන්දියාව, නේපාලය, භූතානය, බංගලාදේශය වගේ රටවල් වල තමයි. බලල් පවුලේ විශාලතම සහ භයානකම සත්වයා. මේ ටයිගර්ස්ලට හොඳින් පීනන්න, ගස් නගින්න සහ පහර දෙන්න පුළුවන්ලු. බංගලාදේශයේ ජාතික සත්වයාත් මෙයා. මේ කට්ටියට දිනකට මස් කිලෝ 7-8ක් දෙනවලු. ඉතින් මේ ඔයාලට පේන ටයිගර් ටිකක් වයසක එක්කෙනෙක්. මෙයාට අවුරුදු 20ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ. ටයිගර් සෝන් එකට පස්සේ අපි යන්නේ 4 වෙනි කලාපයට. මේක තමයි මෙතන තියෙන අන්තිම සෝන් එක. මේක එලිෆන්ට් රිහැබිලිටේෂන් සෙන්ටර් කියලා තමයි නම් කරලා තිබ්බේ. පළවෙනියටම තියෙන ආසියානු අලි කලාපේ. මේ කලාපයේ අක්කර 65ක් පුරා අලි නිදැල්ලි ඉන්නවා කියලා තමයි කිව්වේ. මෙතනදී අපිට දැනුම් දෙන්නේ කෑම වර්ග දෙන්න එපා කියලා. ඒ වගේම තමයි බෑග්, වතුර බෝතල් දුරින් තියාගන්න කියලා. මෙතන ඉන්න හැම අලියටම නමක් තියෙනවලු. මේ කට්ටිය හරිම හීලයි. ඉතින් මෙයාගේ නම කාන්ති. මෙයාගේ නම කිව්ව ගමන් එයා අපි ළඟට ආවා. ඉතින් මේ අලින් වැඩිපුරම ඉන්නේ රංචු වශයෙන්. මේ අලි රංචුවේ නායකත්වය ගන්න වැඩුණු ගැහණු සතෙක්. අලියෙක්ගේ ගැක් කාලය වෙන්නේ මාස 22ක්. සහ පැටියෙක් බිහි කරන්නේ අවුරුදු 5කට 6කට සැරයක්ලු. මෙයාලට දිනකට කිලෝග්‍රෑම් 250ක් 300ක් විතර කෑම දෙනවලු.
ඉතින් මෙතනදි මේ වගේ එයාලා ළඟට එනකොට අපිට අල්ලන්නත් පුළුවන්. මේ ඉන්නේ තව අලියෙක්. මෙයාගේ නම තිලක. මෙයාත් කාන්ති වගේ හරිම හීලෑ අලියෙක්. ඔයාලට මේ පේන අලි දෙන්නගෙන් පිටිපස්සේ ඉන්න එක්කෙනා තමයි දිනෝදා. එයා ඉපදිලා තියෙන්නේ 2009 මැයි 18. ඒ කියන්නේ යුද්ධය අවසන් කරපු දවස. ඒ නිසා තමයි එයාට දිනෝදා කියන්නේ. ඉතින් මේ ඉන්න ඇත්පැටියට අවුරුදු 14යිලු. මෙයා පොඩ්ඩක් දඟ නිසා තමයි මෙහෙම අයින් කරලා තියෙන්නේ. එයාලා කියන විදියට ඇත්පැටියෙක් ඉපදෙන්න හරිම කලාතුරකින්ලු. ඒ කියන්නේ 104ක් 5ක් විතරලු ඇත්පැටව ලැබෙන්නේ. ඔයාලට මේ පේන්නේ අප්‍රිකානු ඇතෙක්. ලංකාවටම ඉන්නේ මෙයා විතරයිලු. මෙයාට අවුරුදු 6ේදී පරිත්‍යාගයක් විදියට තමයිලු මෙහෙට හම්බ වෙලා තියෙන්නේ. දැන් මෙයාට අවුරුදු 34ක්ලු. මෙයා අපේ ආසියානු අලියට වඩා ස්ට්‍රක්චර් එක වෙනස්. මෙයාගේ කන් ලොකුයි, ඉදිරි පාදයේ උසයි, ඒ වගේම තමයි දල දෙකත් ලොකුයි. ඒ වගේම බුද්ධියෙන් අඩු නිසා හීලා කරන්නත් අමාරුයිලු. ඒ නිසා තමයි වෙනම කලාපයක මෙයාව දාලා තියෙන්නේ. ආයු කාලය අවුරුදු 70ක් 80ක් අතරලු. ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම දල තියෙනවලු. ඉතින් ෂටල් එකේ අපිට යන්න පුළුවන් වුණු අන්තිම සෝන් එක තමයි මේ එලිෆන්ට් සෝන් එක. දැන් අපි යන්නේ සෆාරි පාක් එකේ මං කැමතිම ප්ලේස් එකට. මේක හරිම ලස්සන නිස්කලංක තැනක්. හැබැයි මේකට යන්න අපි වෙනම ටිකට් ගන්න ඕනේ. මේ ඔයාලට පේන්නේ ඒ වගේ ටිකට් ප්‍රයිසස්. අපි ටිකට් ගත්තේ ඇනිමල් පෙටින් කියන එකට. ඉතින් ඔයාලා මෙහි ආවොත් මේක අනිවාර්යයෙන්ම මිස් කරගන්න නැතුව යන්න ඕනි තැනක්. ඉතින් මේ ඉන්නේ එලිෆන්ට් ෆීඩින් එකට එයාලා දෙන අලියා. මෙයාත් හරිම හීලෑ අලියෙක්. ඉතින් ඔයාලට මේ පේනවා වගේ මෙතන ලස්සන සත්තු ගොඩක් නිදහසේ හිටියා. මේ සත්තු හරිම හීලෑ විදියට තමයි හිටියේ. ඔයාලට මේ පේනවා වගේ තාරාවෝ, හාවෝ, මුවෝ, බූරුවෝ, ඉබ්බෝ, කැස්පෑවෝ, පැස්පරෝ වගේම ඉත්තෑවොත් මෙතනදී අපිට දකින්න පුළුවන් වුණා. ඉතින් මේ කට්ටියට ෆීඩ් කරන්න, මේ කට්ටියව අල්ලන්න ඕනේ දෙයක් අපිට පුළුවන්. ඉතින් ඔයාලත් රිද්දියගම සෆාරි පාක් එකට එනවා නම් මේ ප්ලේස් එක මිස් කරන්න නැතුව යන්න ඕනේ තැනක් කියලා තමයි මට නම් හිතෙන්නේ.